හායි යාළුවනේ, ඔයගොල්ලෝ හොඳින් ඉන්න කියලා හිතනවා. මාත් හොඳින් ඉන්නවා. ඔන්න ඉතින් මේ දවස්වල මං ඇඳුම් පැක් කරන වැඩ තමයි කරන්නේ. ඔයගොල්ලෝ බලලා ඉන්නේ ඔන්න වීඩියෝ එකක්වත් දැම්මේ නැහැ කියලා. ඔන්න ඒ හින්දා මම මේ වීඩියෝ එකක් දානවා ඇඳුම් පැක් කරන. ඔන්න ඔහමයි ඉතින් මං ඇඳුම් තෝරන්නේ. ඇඳුම් තෝරද්දි මං අනිවාර්යයෙන් මෙයාට කෝල් කරලා සිලෙක්ට් කරන ඇඳුම් ටික මේ වගේ මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරලා අරගෙන යවනවා. එතකොට එයා වැඩේට ඕකේ නම් තමයි මම පැක් කරන්නේ. ඒ කියන්නේ සමහරු කියනවා මේකේ වන්න එපා, මේකේ වන්න එපා, මෙහෙම කරන්න කියලා එහෙම විස්තර කියනවනේ. ඒ ටික මෙහෙම කරලා ඉතින් ඔන්න ඔහම තෝරලා මේ මම ඇඳුම් මේ පාර්සල් ටික පැක් කරා. ඉතින් ඔන්න මට මේ ටික මේ දරුවොත් දෙන්නත් එක්කනේ කරන්න. ලොකු එක්කෙනාට ලෙඩ වෙලා මේ දවස් ටිකෙන් මෙයත් ගෙදර. ඉතින් එයා එක්ක ඒවර ටික කරගන්න ගමන් තමයි මේ පොඩි මාස 7 පොඩි බබාත් ඉන්නවා කියලා දන්නවනේ ඔයගොල්ලෝ දැන් නේද? ඉතින් එයාත් එක්ක ඒවර ටික කරන ගමන් තමයි කරන්නේ. ඉතින් ඔන්න සෙනසුරාදා ඉරිදා නම් මහත්තයා ගෙදර ඉන්න හන්ද මට ලේසි. ඒ දවස් ටිකේ පාර්සල් ටිකක් තව වැඩිපුර පැක් කරන්න ඕනි කියලා හිතාගෙන තමයි මම මේ ටික මේ අද කුරියරයකට දාන්න මේ ඉක්මනින් හදාගන්නේ. බලන්නකෝ ඔන්න ඔහොම තමයි මම මේ ටික තෝරන්නේ. වැඩිපුරම මම මේ ටික මේ සිලෙක්ට් කරන වීඩියෝ එකක් දාන්න හිතුවේ. එක අය මැසේජ් කරද්දි ඉතින් ඒගොල්ලන්ට විශ්වාසය නෑ, තාමටත් නෑ. ඒ හින්දා ඒගොල්ලෝ මේ මට මැසේජ් කරලා අහනවා ඔයා තාම බොරුවක් නේද කරන්නේ මෙහෙමයි කියලා. මේ ටික දාන්නේ. ගල්ඇල්ල ගම ටවුන් එක දාලා නෑ වගේ. ඕමෝස්ලේ දැඩි ගමුව එක්කඩුව අනුරාධපුරේ මාතර මාළගොඩ හෝමගම එක්ස් පේනවද අම්පාර. ඉතින් මෙන්න මේ ටික පැක් කර ඉද්දි මගේ සෙලෝටේප් එක ඉවරුණා. හෙට උදේම ගහලා කොහොම හරි මේ ටික හෙට උදේට දෙන්නයි මම ප්ලෑන් කරගෙන හිටියේ. ඔන්න ඔච්චර තමයි මට මේ ටික සිලෙක්ට් කරගන්න පුළුවන් වුණේ මේ දවස් දෙකේ. විසක් පහුවෙලා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මම ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ නිවාඩුවක් එනවනේ. එතකොට මහත්තයා ගෙදර ඉන්නවා. එතකොට බබා බලා ගන්න ඕනේ. එතකොට මට මොකක් හරි කරගන්න පුළුවන්. ඒ හින්දා ඔන්න පාර්සල් ටික තමයි මට පැක් කරගන්න පුළුවන් උනේ. පැක් කරන්න බැරි වුණ පාර්සල් ටික කිව්වේ නෑ මේ. කම්බන්තොට මේ ටික මේක කෑගල්ල මිහින්තලේ බණ්ඩාර හෙළ ඇඩ්‍රස් පේනවා නේද ඔයගලන්ට? වැල්ලවාය මේක වැල්ලවාය. එක බද්දේ ගම. ඉතින් යාළුවනේ මගේ WhatsApp එකට එතකොට ඩිරෙක්ට් ලයින් එකට එන කෝල්ස් තුනේ මෙසේජ් තුනේ හිතා ගන්නවත් බැරි තරම් මට හිතෙන්නේ 5000කට විතර වැඩි මට ඕඩර්ස් දීලා තියෙනවා දැන්. ඒ හැමෝටම ඕඩර්ස් යවා ගන්න බැරි වුණත් මට හිතෙනවා ගොඩාක් අයකට යවා ගන්න පුළුවන් කියලා. මොකද තාමත් රෙදි ටික හැමම වගේ තියෙනවා. ඒ නිසා ඉතින් උපරිමයක් කරන්න බලන්න හැමෝටම. ඉතින් කවුරුත් අමනාප වෙන්න එපා මට ඒවා ගන්න බැරි වුණොත් එහෙම. එහෙනම් ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම.
ඔන්න ඉතින් කියන්න ඕන ටික ඔක්කොම කියන්න ඕනි හන්දා ඒ අතරේ මේ අපේ පොඩි එක්කෙනාව දැම්ම ඔයගොල්ලන්ගේ හිත ටිකක් සැහැල්ලු වෙයිද බලන්න. එයාගේ හිනාව බලන්නකෝ.